හෙලෝ ට්‍රේඩර්ස් ඔන්ලයින් නියමනී ඇකඩමි වෙත ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්න යන්නේ Binance future trading කරලා liquidation වෙච්ච කට්ටියට, ඒ කියන්නේ lost වෙච්ච කට්ටියට Binance වෙතින්ම ලබා දෙන pre USDT ගන්නෙ කොහොමද? ඔයාගේ wallet එකටම ගන්නෙ කොහොමද කියලා කතා කරන්න යන්නේ අද. හරිද? එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරිද? එතකොට මෙන්න එහෙම අපේ ලික්විඩේෂන් එකට ගියොත් අපි ලික්විඩේෂන් ප්‍රයිස් එකට ගියොත් අපිට හරියටම පෙන්නනවා 2025 ඔක්තෝබර් 9 වෙනිදා. හරිද? 2025 ඔක්තෝබර් 9 තමයි ක්‍රිප්ටෝ ලෝකේ ලොකුම ලික්විඩේෂන් එකයි එක් දිනක් තුල බිට්කොයින් එක ලොකුම ප්‍රමාණයට කඩා වැටිච්ච දවසක් ලෙස 2025 ඔක්තෝබර් 9 වෙනිදා ඉතිහාසගත වෙනවා. හරිද? ඒත් එක්කම අපට එකෙන් වාසිදායක දෙයක් තියෙනවා. මොකද්ද? අපි දැන් ලික්විඩේෂන් වුණා කියන්නේ අපට සල්ලි කීයක්වත්ම නැති වුණානේ. අපේ ලික්විඩේෂන් වදුනා කියන්නේ ලොස්ට් වුණා කියන්නේ අපි ගා තිබ්බ ඩොලර් හෝ මොකක් හෝ ක්‍රිප්ටෝ කරන්සියක් නැති වුණා කියන එකනේ. හරිද? එතකොට Binance වෙතින් අපට හඳුන්වලා දෙනවා එයාලා ලික්විඩේෂන් වෙච්ච කට්ටියට ලබා දෙනවා එයාලා ගානේ අපි ලොස්ට් වෙච්ච ප්‍රමාණයෙන් යම් කිසි ප්‍රමාණයක් අපට නැවත ලබා දෙනවා. ඒක ඊටමත් වාසි අපට. හරිද? එතකොට මම පෙන්නපු දවසේ අපි යන් Binance එකට. හරිද? Binance එකේ අපි මෙන්න මෙතන future trading. හරිද? future trading කරලා lost වෙච්ච කට්ටියට තමයි දෙන්නේ. spot trading කරලා lost වෙච්ච කට්ටියට නෙමෙයි. future trading කරලා lost වුණ කට්ටියට. හරිද? future trading එකට අපි ගිහිල්ලා බලමු. මෙන්න මෙහෙම අපට තියෙනවා. හරිද? මෙන්න හරියටම දිනේ මෙන්න මෙතන. මෙන්න මෙතනදලා මෙන්න මේ පල්ලෙහාට එන ගල්ම මාකට් එක ඔන්න BTC coin එක මම ඉන්නේ. Bitcoin එක කඩන් වැටෙනවා. හරිද? ඒත් එක්කම තමයි අපට liquidation වදින්නේ. හරිද? ඒ liquidation වැදුනම ඔයාලට පෙන්වන්න පුළුවන් මට හරියටම මෙන්න එදා ඔක්තෝබර් 9 වෙනිදා 2025 ඔක්තෝබර් 9 හරියටම ෂෝට් ට්‍රේඩ් අරන්, ඒ කියන්නේ සෙල් ෂෝට් ට්‍රේඩ් වලින් බිලියන 2.456ක් ලික්විඩේෂන් වෙදිලා තිනවා. ඒත් එක්කම එදාම ලෝන් ට්‍රේඩ් ගත්ත කට්ටිය ඉන්නවනේ. ලෝන් ට්‍රේඩ් ගත්ත කට්ටිය නම් හරිම අවාසනාවන්ත සිදුවීමක් තමයි උනේ. හරිද? බිලියන 16.7ක් ලික්විඩේෂන් වෙදිලා තිනවා. ඒ කියන්නේ ඊටමත් කනගාටුදායක තත්ත්වයක්. හරිද? ඒත් එක්කම අපට සතුටු වෙන්න පොඩි කාරණයක් තියෙන්නේ. Binance වෙතින්ම අපට නැවත යම්කිසි ප්‍රමාණයක් අපි ලික්විඩේෂන් වෙදෙන ප්‍රමාණයෙන් යම්කිසි ප්‍රමාණයක් අපට නැවත ලබා දෙන එක අපට තරමක් සතුටු වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒත් එක්කම කියන්න ඕනේ එහෙම Binance එකෙන් අපට ලබා දෙන්නේ හේතුව අපි ගාව wallet එකේ තියෙන ප්‍රමාණයෙන් 130ක් ට්‍රේඩ් එකකට අපි දාලා ඩොලර් 50ට වැඩි වෙන්නත් ඕනේ මේ ට්‍රේඩ් එකට දැම්ම සංඛ්‍යාව. හරිද? එහෙම තිබුණොත් විතරයි අපට Binance එකෙන් නැවත අපට ලික්විඩේෂන් වදින ගානේ යම්කිසි ප්‍රමාණයක් ලබා දෙන්නේ. සමහරවිට දැන් ඔයා කියන්නේ ඔයා ගාව ඩොලර් 20ක් තිබ්බා. 20ෙන් ඔයා 1 ඩොලර් එකක් දැම්මා. ඒ ඩොලර් එක ලොස්ට් වුණා. එතකොට අපට හම්බ වෙනවද නැහැ? එතකොට අපි දාලා දෙන්නේ 100ට එකක් වගේ. හරිද? එතකොට අපට හම්බ වෙන්නේ නැහැ. ඔයා ගාව ඩොලර් 100ක් තියෙනවා. හරිද? ඔයා ට්‍රේඩ් එකකට දානවා 40ක්. ඔයාට හම්බ වෙනවද ට්‍රේඩ් එකකට ට්‍රේඩ් එකට ලොස්ට් වෙච්ච ගාන? නෑ. මොකද අපි දාලා තියෙන ඩොලර් 40යි. ඩොලර් 50ට වැඩි වෙන්නත් ඕනේ. ඔන්න ඔයා ගාව ඩොලර් 100ක් තියෙනවා. ඔයා ට්‍රේඩ් එකකට දානවා ඩොලර් 60ක්. ඔයා එතකොට 100ට 30ට වැඩියක් දාලානේ. 100ට 60ක් ඔයා ට්‍රේඩ් එකකටත් දාලා ඩොලර් 60කුත් දාලා. එතකොට ඔයාට ලැබෙනවද? ඔව් ලැබෙනවා. හරිද? අන්න එහෙමයි වෙන්නේ. එතකොට ඔයා ඩොලර් 1000ක් දානවා ට්‍රේඩ් ඩොලර් 1000ක් ඔයාගේ wallet එකේ තියෙනවා. ඔයා ඩොලර් 300ක් දානවා ට්‍රේඩ් එකට. එතකොට ඔයා 100ට 30ත් හරි ඩොලර් 50ට වැඩියක් දාලා. එතකොට ඔයාට ලැබෙනවද නැද්ද? ඔයාට ලැබෙනවා. හරිද? යම්කිසි ප්‍රමාණයක් කියන්නේ මම පොඩ්ඩක් බලපු විදිහෙන් ඩොලර් අපි 200ක් දැම්ම ගන්නෝ ට්‍රේඩ් එකකට ලොස්ට් වුණාම අපිට සාමාන්‍යයෙන් ඩොලර් 60ක් විතර ගෙවනවා. ඩොලර් 500ක් දාපු කෙනෙක්ට
ඩොලර් 200ක් වගේ රේන්ජ් එකකට ගෙවනවා. හරිද? ඒ කියන්නේ ගෙවනවා කියන්නේ යාලා නැවත අපට ලික්විඩේෂන් වෙච්ච ප්‍රමාණය යම්කිසි මුදලක් මට ඒක හරියටම ගාණක් කියන්න බෑ. යම්කිසි මුදලක් අපට ලැබෙනවා. හරිද? එතකොට ඒක ගන්න පුළුවන්. එතකොට ඒක අපට ගන්න කිසිම දෙයක් කරන්න නැහැ. අපිට ගිහිල්ලා wallet එක check කරන්න විතරයි තියෙන්නේ. Binance වෙතින්ම අපි එයාලගේ කොන්දේසි වලට අනුකූලව කටයුතු කරලා නම් අපිට අනිවාර්යයෙන්ම ඒ lost වෙච්ච ප්‍රමාණය නැවත යම්කිසි මුදලක් අපිට ලබා දෙනවා. හරිද? ඒක ගන්න අනිවාර්යයෙන්ම ඒක ගන්න කියන්නේ ඔයාලගේ wallet එකට එනවා. එතකොට ඔයාලට තියෙන්නේ ඒක අරන් එක්ක trade කරන්න පුළුවන්. මම නම් කියන්නේ trade කරනවා නම් spot trading පැත්තට යන්න. spot trading පැත්ත ඉතාමත් හොඳයි. මොකද spot trading එකේ වෙන්නේ ඔයා දැන් මාලයක් අරන් දැන් මගේ යන්නකෝ පවුමක් රුපියල් 20000ට. හරිද? ඔන්න අවුරුද්දකින් හෝ දවසකින් හෝ මාසෙකින් ඔයා ගත්ත පවුමේ මිල වැඩි වෙනවා. ඒ කියන්නේ පවුමක් රුපියල් 50000ට ගියා කියන්නේ ඔයා ගත්තේ 20000යි. ඔන්න දවසකින් හෝ මාසෙකින් හෝ අවුරුද්දකින් හෝ අවුරුදු 10කින් හෝ ඔන්න කවදා හෝ පවුම රුපියල් 50000ට යනවා. ඔයා ගත්තේ 20000. එතකොට ඔයාලට ලාභයක් තියෙනවද නැද්ද? අන්න ඒකයි වෙන්නේ. එතකොට ඕකෙම ඔන්න දැන් ඔයා මාළේ ගන්නවා 20000යි. තව අවුරුද්දකින් හෝ දවසකින් හෝ මාසෙකින් හෝ ඔන්න රුපියල් 10000ට වැටෙනවා. මොකද වෙන්නේ? ඔයා lost ඔව් lost එකේ තමයි. ඒත් ඔයා lost වෙන්නේ ඔයා එන්නේ එතන 30 රුපියල් 10000ට වැටිච්ච වෙලාවේ ඒක විකුණුවොත්. දැන් ඔයා රුපියල් 20000ට ගත්ත මාලේ 10000ක වටිනාකමක් වුණාම විකුණනවද? නෑ. කවදාවත් නෑ. ඒක තවත් මිල යනකල් තියාගෙන ඉන්න. හරිද? ඒ මිල ගියාම විකුණපුවා තමයි ලාභයක් තියෙනවා. රුපියල් 10000න් විකුණන්නේ නෑ 20000ට අර. අන්න ඒ දෙයම තමයි spot trading එකේ වෙන්නේ. spot trading එකේ වාසිය තියෙන්නේ liquidation වදින්නේ නෑ. එතකොට අපට දාන මුදල් නැති වෙන්නේ අපි අඩු මුදල තියෙද්දී trade එක close වෙනකට වැඩිය. හරිද? future trading එකත් හොඳයි. risk එක වැඩි. risk එක manage කරගෙන හැමෝම ගේමක් ගහන්න අනිවාර්යයෙන්ම ඒත් එක මතක් කරන්න ඕනේ මගේ online e-money academy එක YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එක ඕල් දාලා තියාගන්න. මම මේ වගේ වටිනා වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට ඉක්මනින්ම ඔයාලා ගාවට ගෙන්න ගන්න පුළුවන් එහෙම කරලා තිබ්බොත්. එහෙනම් හැමෝටම සුබ දවසක්. good luck.